අද අපි තල කැරලි හදමු. අවශ්‍ය දේවල් මම කියන්නම්. හොඳට වේලාගත්ත කඩාවුවෙන් වේලාගත්ත තලයක කෝප්පයක් ඕන. ඊළඟට හකුරු ඒ වගේම කෝප්පකින් 3 කාලක් ඕන. ඊළඟට අපිට ඕන ලික්විඩ් ග්ලූකෝස්. ඔය ද්‍රව්‍ය තුන තමයි අපිට අවශ්‍ය වෙන්නේ. දැන් අපි පොඩ්ඩක් හදලා බලමු තල කැරලි කොහොමද අපි හදන්නේ කියලා. මේ වගේ ප්‍රමාණයක් ගන්න අපි දැන් වංගෙඩි වලින් ඉස්සර තල කෙටුවේ මම මේ කියලා දෙනවාද කොහොමද මේ බ්ලෙන්ඩර් එකට දාලා අපි තල ටික හදාගන්නේ කියලා. මේකටම අපි දානවා අකුරු එකට එක වගේ දැම්මත් කමක් නැහැ. දැන් මම නම් ගත්තේ 3 කාල කෝප්ප එකයි තල කෝප්ප එකයි අකුරු 3 කාලයි. මේ විදිහට 3-4 වතාවක් අපි මේක අඹරලා ගන්න ඕනේ. තලයට කුඩු වෙන්නේ නැහැ බලන්න. දැන් යට ටික හොඳට කුඩු වෙලා තියෙනවා. මේක ආයෙත් කළවල ආයෙත් බ්ලෙන්ඩ් කරලා ගන්න ඕනේ. දැන් ඒ වගේ කරගත්ත ටිකක් තමයි මේ මෙතන මම අරන් තියෙන්නේ. මේ තියෙන ඒ වගේ කප් එකකට දාලා ඒ වගේ අඹරගත්ත ටිකක්. අර කාල වේලාව මදි නිසා තමයි මම මේම කරේ. නැත්නම් ටික වෙලාවක් තල අඹර ගන්න ඕනේ. තලයට කුඩු වෙන්නේ නැහැ බලන්න. බ්ලෙන්ඩර් එකේ දැම්මත් කුඩු වෙන්නේ නැහැ. දැන් මේකට අපි එකතු කරනවා ලික්විඩ් ග්ලූකෝස්. හැන්දක් වගේ එකතු කරගන්න. ලික්විඩ් ග්ලූකෝස් නැති අයට පුළුවන් සීනි ටිකක් උණු කරලා මේ වගේ උප්පුවට වගේ උණු කරලා ගන්න පුළුවන්. මේ වගේ හදා ගන්නවා තල මිශ්‍රණය. වතුර පොඩ්ඩක්වත් අහු වෙන්න තියන්න එපා. හැම වාදනයක්ම හොඳට සෝදලා වෙලා ගන්න. ඊළඟට අපි හදන විදිහ මම කියලා දෙන්නම්. මෙන්න දැන් මිශ්‍රණය හරි. ඊළඟට අපි තල කැරලි හදන හැටි කියලා දෙන්නම්. ඊළඟ දවසේ කියලා දෙන්නත් පුළුවන්.